රයිට්. එහෙනම් අද ඔයාලා මේ එකතු වෙන්නේ Flutter සිංහල YouTube channel එකෙන් ගේන දෙවනි වීඩියෝ එකත් එක්ක. ඉතින් වීඩියෝ එකට සම්බන්ධ වෙන හැමෝම ආයිබෝන් කියලා පිළිගන්නවා. එතකොට අපි කලින් වීඩියෝ එකේදී කතා කරා නියුමෝපිසම් ඉෆෙක්ට් එකක් ලයිට් මෝඩ් එකේදී කොහොමද අපි ඇප් එකට දාගන්නේ කියලා. එතකොට අද අපි කතා කරන්න යන්නේ නියුමෝපිසම් ඉෆෙක්ට් එක. එහෙම නැත්නම් 3D ඉෆෙක්ට් එකක් ඩාර්ක් මෝඩ් එකේදී කොහොමද අපේ ඇප් එකට දාගන්නේ. එතකොට ගිය වීඩියෝ එකේදී කලින් වීඩියෝ එකේදී අපි මේක A to Z හැම දෙයක්ම මේ කෝඩ්ඩගෙන් කෝඩ්ඩ එන්නේ කොහොමද කියලා මම ඔයාලට කියලා දුන්නා. එතකොට ඒ වීඩියෝ එක ටිකක් දිග වුණා හින්දා අද වීඩියෝ එකේදී මම එච්චර විස්තර කරන්න යන්නේ නැහැ. මම මේකෙදී මේ කෝඩ් එකම තියාගෙන මේක වෙනස් කරන්නේ කොහොමද කියලා අපි කතා කරමු. රයිට්. එතකොට දැන් මේ පැත්තේ ලයිට් මෝඩ් එකේ කෝඩ් එක තමයි මෙතන තියෙන්නේ. මේ කෝඩ් එක තමයි මම වෙනස් කරලා ඩාර්ක් මෝඩ් එකට ගන්නේ. එතකොට අපිට ඉස්සෙල්ලාම කරන්න වෙනවා මේ ස්කැෆෝල්ඩ් එකේ කලර් එක. ස්කැෆෝල්ඩ් එකේ බෑග්ග්‍රවුන්ඩ් කලර් එක චේන්ජ් කරගන්න. මේ කලර් එක දැන් අපි ග්‍රේ එකේ 300 කියලා කියන්නේ ග්‍රේ එක අපි සාමාන්‍යයෙන් අඩු කරොත් එහෙම 100ට වගේ දාගත්තොත් එහෙම මෙයාගේ කලර් එක තව ටිකක් ලයිට් වෙනවා. බලමු අපි. මෙයා කලර් එක තව පොඩක් සුදු පාටට ලං වෙනවා. දැක්කද? සුදු පාට ලං වුණා. දැන් මේක තමයි දැන් මේ කන්ටේනර් එක ඇතුලේ තියෙන කලර් එක තමයි ඇත්තටම 300 තිබ්බ එක. ඒතකොට 300 තිබ්බ එකයි කලින් 300 තිබ්බ එකයි දෙකම සමානලා තිබ්බේ. දැන් මේක 100 දාපු ගම මේක සුදු පාට ලං වුණා. එහෙනම් අපි මේක කරන්න ඕනේ ටිකක් වැඩි කරන එක. මොකද ඩාර්ක් මෝඩ් එකනේ. ඩාර්ක් මෝඩ් එක අපිට ඕක වැඩි කරන්න වෙනවා. මම සාමාන්‍යයෙන් 800ට වගේ බෑග්ග්‍රවුන්ඩ් කලර් එක දාගන්නම්. රයිට්. අන්න එහෙනම් බෑග්ග්‍රවුන්ඩ් කලර් එක වැඩි වුණා. රයිට්. බෑග්ග්‍රවුන්ඩ් කලර් එකත් එක්කම එතකොට අපිට මොකද කරන්න වෙන්නේ මේ කන්ටේනර් එකේ ඇතුලේ තියෙන කලර් එක වෙනස් කරගන්න වෙනවා. එතකොට කන්ටේනර් එක ඇතුලේ තියෙන කලර් එක කොහොමද හොයාගන්නේ? කන්ටේනර් එක තියෙනවා මෙතන මම මේක ෆික්ස් කරන් ඉන්නම්. රයිට්. කන්ටේනර් එක තියෙන මේ මෙන්න මෙතන තමයි බොඩි එක ඇතුලේ තියෙන සෙන්ටර් කන්ටේනර් එක. මේ කන්ටේනර් එකේ කලර් එක වෙනස් කරන්නේ අපි ඩෙකරේෂන්ස් වලට ගිහලා බොක්ස් ඩෙකරේෂන් වල තියෙන කලර් එක තමයි මේ කන්ටේනර් එකේ කලර් එක. මේකේ ග්‍රේ 300 විදිහට තමයි තියෙන්නේ. එහෙනම් මේකත් අපි කලින් මේක දාගත්තේ 800යි කියලා. එහෙනම් මේකත් 800 කරගමු. රයිට්. මම ආයෙත් හොට් රීලෝඩ් කරගන්නවා. ඕරයිට්. ඔන්න අපිට ඩාර්ක් මෝඩ් එකේ තිබ්බ අර මේක ඔන්න දැන් පොඩි මේකක් ඇවිල්ලා තියෙනවා. අපි දැන් මේක තවදුරටත් වෙනස් කරගමු. එතකොට අපේ අයිකන් එක කොහොමද? අයිකන් එක කළු පාට වෙලා. ඒතකොට අයිකන් එක කළු පාට වෙලා හරියන්නේ නැහැ. ඩාර්ක් මෝඩ් එකේදී කළු පාට බෑග්ග්‍රවුන්ඩ් එකේ අපි හයිලයිට් වෙන්න ඕන දේවල් පොඩ්ඩක් ඒ කියන්නේ හයිලයිට් කලර් එකකින් ඒ කියන්නේ ගොඩක් වෙලාවට සුදු පාට තමයි මේක යූස් කරන්නේ. එහෙනම් අපි අයිකන් එක මේ තියෙන අයිකන් එක මේක තමයි අයිකන් එක මොකක්ද කියන එක අයිකන් එකේ සයිස් එක තියෙනවා අයිකන් එකේ කලර් එක තියෙනවා. එහෙනම් මේ කලර් එක අපි වෙනස් කරගමු white වලට. alright. එහෙනම් අන්න ඒකත් white වලට කන්වර්ට් කරගෙන hot reload කරගත්තා. right. ඔන්න ඒකත් අපිට ලස්සනට බලා ගන්න පුළුවන්. හරි. එතකොට දැන් මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන මේකේ පොඩ්ඩක් එක එතන ගැලපෙන්නේ නැහැ වගේ නේද? එතකොට සුදු පාට තියෙන එක සුදු පාට එක අපිට පොඩ්ඩක් අඩු කරන්න වෙනවා. සුදු පාට මේක තියෙන්නේ රින පැත්තේ. මේ උඩින් තියෙන්නේ රින පහයි කියලා අපි කලින් වීඩියෝ එකෙත් දැම්ම මතකයි. ඔෆ්සෙට් එක රින පැත්තේ තියෙන ඒවා තමයි උඩනුයි වම් පැත්තෙනුයි තියෙන්නේ. දකුණු පැත්තෙනුයි යටිනුයි තියෙන්නේ. ඔෆ්සෙට් එක ධන පැත්තේ තියෙනවා නම් ඔෆ්සෙට් එක රින පැත්තේ තියෙන එකට ඇවිල්ලා මම මෙතන මෙයාගේ කැපැසිටි එක අඩු කරමු අපි. මෙයා තියෙන සුදු පාටනේ. එයාගේ සුදු පාට තියෙන එක පොඩ්ඩක් අඩු කරමු ග්‍රේ එකට හුරු වෙන විදිහට. මෙන්න මේ වගේ පාටක් දාලා අපි හොට් රීලෝඩ් කරලා බලමු. alright. තව පොඩ්ඩක් right. ඒක එහෙම තියාගෙන අපි අනිත් පැත්තේ කියන්නේ ධන පැත්තේ ඔෆ්සෙට් එක ධන පැත්තේ තියෙන එකේ කලර් එක හදාගෙන බලන්න. ඔෆ්සෙට් එක ධන පැත්තේ තියෙන මෙන්න මෙතනින් මෙයාගේ කලර් එක ටිකක් ඩාර්ක් වලට වැඩි වෙන්න ඕනේ. මේ වගේ කලර් එකක් දාගෙන අපි හොට් රීලෝඩ් කරලා බලමු කොහොමද පෙන්වන්නේ කියලා. alright. දැන් ඔයාලට පේනවා ඒක තව පොඩ්ඩක් අපි ඩාර්ක් එක වැඩි කරගමු. right. ඔන්න අපිට ලස්සන ඉෆෙක්ට් එකක් ඇවිල්ලා තියෙනවා. මේකත් අපිට පොඩ්ඩක් තව අඩු කරගන්න පුළුවන්. ගොඩක් වැඩි වුණා වගේ. alright. ඔන්න
එහෙනම් ඩාර්ක් මෝඩ් එකේ තිබ්බේ ඔය විදිහට ලයිට් මෝඩ් එකේදී අපිට මෙන්න මේ විදිහට තිබ්බ එක ඩාර්ක් මෝඩ් එකේදී ඔය ගානට ගන්න පුළුවන් වුණා. ඒ කියන්නේ අපේ වැඩේ සාර්ථකයි. right. ඔන්න ඔය විදිහට ඩාර්ක් මෝඩ් එකයි ලයිට් මෝඩ් එකයි මෙන්න මේ නියුමෝබිසම් කියන ඉෆෙක්ට් එකත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා අපි ඔන්න දැන් කතා කරලා ඉවරයි. එහෙනම් ඉදිරියට සම්බන්ධ වෙලා ඉන්න අපි තව මේකේ තියෙන වැදගත් දේවල් ඉස්සරහට කතා කරමු. හැමෝටම ජය වේවා.